හෙලෝ ළමයි ඔගොල්ලෝ පරිස්සමින් ඉන්නවා කියලා හිතනවා. ඔන්න මමත් අද උදේම වැඩ වගේක් තිබ්බ නිසා ගියා. දැන් ඔය නම් ඉන්නේ බෑන්ක් එකේ. අද දවස මාරම බිසි දවසක්. මං ඉතින් ඒ වගේම ටිකක් මේ vlog එකක් විදිහට ගන්නම් කියලා තමයි හිටියේ. ඉතින් බලාගෙන ඉන්නකො මොකද වෙන්නේ කියලා. ඉතින් අපි මේ ෂොප් එකට ගියේ නම් එක්කෙනෙක්ට gift එකක් ගන්න. ඒත් ගියාට පස්සේ ආපු වැඩේ පැත්තක දාලා වෙන වැඩ. මං හිතන්නේ මට නම් වෙන්නේ මෙහෙමයි. යන්නේ එක වැඩකට ගිහින් කරන්නේ තව වැඩක්. ගෙදර ආපුවම අපරාධි හිතෙන්නේ තව වෙනමම දෙයකට. ගැල්ලම ඔක්කොටම එහෙමද? නැත්තම් මට විතරක්මද ඒ නරක ලෙඩේ තියෙන්නේ? අපි බලාගෙන ඉන්න චුට්ටක් මේක වෙන පාඩ නැද්ද? බලන්න. Orang ngalau මෙයාද? oh 3500. මගේ මූණ පේන්නේ ඒක තමයි අමුණ චුට්ටක් වෙන. මම කොහෙද ආවේද? කලර් කරන්න. කොහෙද කලර් කරන්නේ? කරන්න අපිටම කරගෙන ආවේ. ඉන්නකො හොඳ කලර් එක්ක ඔක දාන්න කලර් එක. ඔය දැන් මොන කලර් එකද දාන්නේ? ඒක නේද? හරි. උලක් නෑ ලස්සනයි. මේකද? ඒ කලර් එක සෙට් නෑනේ. මේක? මේක ඩාර්ක්. මේක ඩාර්ක් එකනේ. ඔයාලා කියන්නේ මං අලුතෙන් වෙන ෆැෂන් කලර් එකක් try කරන්නද නැත්නම් මගේ දැනට තියෙන කලර් එකමද මගේ ස්කින් ටෝන් එකට සෙට් වෙන්නේ කියලා. මේක දාලක් නෑනේ. මේ සෙට් නෑ සෙට්. ෂේප් ලයිට් එක ළඟ නෑ. නෑ වයසයි වගේ අර. නෑ. ඔව්. වෙනසක් කරන්න බය වෙන්න. වෙනසක් කරන්න බය නෑ. බට් සෙට් එක විදිහට ගන්න බෑ. නෑනේ සෙට් නෑ හොඳ. මේ හරිද? ඇතිද? දැන් කියාගෙන ඉන්න බා සැලුන් එක අපේ වගේ හැසිරෙනවා කියලා. අපේ තමා. අපේ කියන්නේ අපේ අයියාගේ. ඉතින් අයියාගේ කියන්නේ අපේ වගේ තමා. දැන් කියන්න ඕනද? කොහොමද ඉතින් ඔයාගේ අද දවස? මෙහෙමද? කොහෙවත් බලන්නේ ඇයි? මමත් පේනවද? කියන්න සිල්ලෝ කියනවා. හරිද සිංහ කියනවා නෙමෙයි එළියට ඔක්කොම තේරෙනවා බලාගෙන ඉන්න. අන්න මොනේ තත්තා අපි මේ මෝඩ නංගිත් මං කරන ඕන ගොන් වැඩකට මාර සපෝටිව්. ඉතින් ඒක මාර බ්ලෙස් මට හිතෙන විදියට මොකද මේ එතකොට වැඩේ යාලා වුණත් තනියර බැනුම් අහන්න කෙනෙකුත් ඉන්නවනේ. මේ ෂෝ ජොබ්නේ. වටපිටෙන් ඇහෙන සද්දෙච්චර ගණන් ගන්න එපා. මොකද අද පුදුම තරම් සෙනගක්. මං හිතන්නේ කට්ටිය දැන් ඉඳලම අවුරුද්දට බඩු ගන්නවද කොහෙද? ඔක්කොම දේවත් එක අරන් යන කාටවත් කියන්න. හොඳයිනේ. හොඳයි. නෝනා කඩේම ගත්තා නම් හරි. කිව්ව එකද? මෙව්වට තමයි පිස්සු කියන්නේ මොනවද? මේකනේ රස නැද්ද? මට සෙට් වෙනවා. ඒකත් හොඳයිනේ. මේක සැරයි හැබැයි. කමන්නේ ඒක බලන්න මේ මන්දා මට විතරක්ද කියලා මේ නූඩල්ස් මොනවද මැගී කොත්තුමි පැස්ටා ඒවා කොච්චර කෑවත් මගේ බඩේ ඉඩ තියෙනවා. ඒ වුණාට ළමයි ඒවා කන්න පුරුදු වෙන්න එපා. මොකද ඒව ඇත්තටම අපේ ඇඟට ගුණ නෑ. මෙන්න මේ වගේ ඒවා දකිද්දා පිස්සු හැදෙන්නේ. චූටි ඒවා දකිද්දී
පස්සේ මට කෝල්. එහෙනම් දැනට එච්චරයි, අපි ගෙදර ගිහින් හම්බෙමු. A few moments later. ළමයි ඔන්න අපි බඩුත් අරගෙන ටවුන් ගිහින් ආවා. දැන් ඉන්න බෑ රොස්නායේ. මෙහෙම මං දැන් බ්ලොග්ස් කියනවට අමතරව තව ඔය යාළුවෝ වගේ ගිහින් මට කිව්වා එක එක ඔය ඉංග්‍රීසි ග්‍රැමර් පොයින්ට්ස් ඊට පස්සේ ටෙන්සර්ස් වර්බ් ඒවා ගැනත් පොඩි පොඩි ෂොට්ස් වගේක් හරි බ්ලොග් එකකින් හරි ගේන්න කියලා. මොකද ඔයගොල්ලෝ හිතන්නේ ඒ වගේ ගේන්න එක හොඳයිද නැද්ද? නැත්නම් බ්ලොග්ස් විතරක් ගේන්නද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. අදට බ්ලොග් එක ඉවරයි. අලුත් බ්ලොග් එකකින් හම්බෙනවා. එතකන් ඔයාලා පරිස්සමට ඉන්න. බයි.